අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. උතර අද දවසේදී ඔයගලන්ට පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ හඳුන්වා දීමක් කරනවා. ඒ කියන්නේ පාඨමාලාවේ සම්පූර්ණ විෂය නිර්දේශය මොකක්ද කියන එක. ඊට පස්සේ බලමු අපි ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන කොහොමද? කවද්ද ක්ලාස් එක ඊළඟට පටන් ගන්න කියලා. හරි. දැන් අපි මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එකේ අපිට ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් ඔයා මේ කෝස් එක ඉගෙන ගන්නකොට ඔයාට මේ කෝස් එක ඉගෙන ගන්න මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයා මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔයාට ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ මේකට. එතකොට ඔයාට මුලින් ඉඳලා සම්පූර්ණ කෝස් එක ඉගෙන ගන්න පුළුවන්. මූලික දැනුම ඉලෙක්ට්‍රොනික දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. විතර ඒ වගේම තමයි මේකට වයස් සීමාවක් නැහැ. ගැහැණු පිරිමි ඕනම කෙනෙක්ට කෝස් එකට සහභාගී වෙන්න පුළුවන්. මේකේ අපිට දෙයක් ඉගෙන ගන්න වයස අදාළ නැහැ. විතර අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් එකකන් අන්න ඒවට අදාළ වෙන සොෆ්ට්වෙයාර්, හાર્ඩ්වෙයාර්, අන්ලොකින් ටික කොහොමද කරගන්නේ කියලා. එහෙනම් ඔයාලට කෝස් එක ඉගෙන ගන්න මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. වයස ප්‍රශ්නයක් නෑ වාගේ මුල ඉඳලා ඔයාලට සම්පූර්ණ කෝස් එක ඉගෙන ගන්න පුළුවන්. දැන් මුලින්ම අපේ ක්ලාස් එක ගැන හඳුන්වලා දෙනවා නම් අපේ ක්ලාස් එක ෆ්ලෑෂ් මොබයිල් ටෙක්නොලොජි. ඒතකොට දැනට අපි අවුරුදු 15කට වැඩි කාලයක් මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක උගන්වනවා. අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලන් වගේ ඔන්ලයින් ඉගෙන ගත්ත පිරිසක් ඉන්නවා. ඉතින් අපි ක්ලාස් එකේදී එදා ඉඳලා අද දක්වා කරන්න අවශ්‍ය වැඩ ටික ඒ විදිහට කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට උගන්වන්න අවශ්‍ය දේවල් ටික හරියට උගන්වලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ සබ්ජෙක්ට් එක කිසිම මූලික දැනුමක් නැතුව මේ සබ්ජෙක්ට් එක මුලින් ඉඳලා හැම දෙයක්ම හරියට ඉගෙනගෙන ඔයාගේ කියලා දෙයක් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික සම්පූර්ණම කරනවා. දැන් ඔයගොල්ලෝ මෙතන ඉන්නවා කෝස් එක ඉගෙන ගන්න. මෙතන ඉන්නවා ජොබ් කරන අය ඉන්නවා. ජොබ් එකක් කරන අය ඉන්නවා. දැන් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා බලන්නේ ඔයාගේ ජොබ් එක ඔයා කරන්න ඕනේ. ඒ කරන ගමන් කොහොමද ඔයා අමතර ආදායමක් හොයාගන්නේ කියන එක. එතකොට ඔයාට තියෙන හොඳම විසඳුමක් තමයි ඔයා මේ සබ්ජෙක්ට් එක මුල ඉඳලා හැමදේම ඉගෙනගෙන ඔයා මේ සබ්ජෙක්ට් එක පටන් ගන්න. ඒතර ඔයාට මේක පටන් ගන්න ෆෝන් ෂොප් එකක්ම අවශ්‍ය නැහැ. ඔයාට මේකට ෆෝන් ෂොප් එකක්ම අවශ්‍ය නැහැ. ඔයා ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාන්න ඕනෙත් නැහැ. ඔයාගේ ජොබ් එක කරන්න. කරන අතරතුර ඔයාට හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරන්න පටන් ගන්න. දැන් ඔයාගේ යාළුවෝ ඉන්නවා, ගමේ අඳුරන අය ඉන්නවා. එතකොට ඔය වැඩ කරන තැන වෙන්න පුළුවන්. ඔයා ෆෝන් එකක් දෙකක් තුනක් හදනකොට ඒ අය අතර යනවා ඔයා ෆෝන් හදනවා කියන එක. ඒතර ඒගොල්ලන්ගේ ෆෝන් එකේ ගැටලුවක් ආපු ගමන් ඔයාව තමයි මතක් වෙන්නේ. එහෙනම් ඔයාට කතා කරලා කියනවා මට මගේ ෆෝන් එකේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට මේක හදා ගන්න ඕනේ කියලා. ඒතර ඒ විදිහට පුළුවන් ඔයාගේ ජොබ් එක කරන ගමන් ඔයා ගෙදර ඇවිල්ලා ඒ හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරලා මේකෙන් පුළුවන් ඔයාට මාසෙට අමුතර ආදායමක් හොයාගන්න. මොකද අපේ එහෙම කරන ලොකු පිරිසක් ඉන්නවා. ඊළඟට කෝස් එක ඉගෙන ගන්නවා මේක තමන්ගේම කියලා ෆෝන් ෂොප් එකක් දාන අයිඩියා එකෙන් දැන් ගෙදර වෙන්නත් පුළුවන් රිපෙයාර් පටන් ගන්න ගෙදර වෙන්නත් පුළුවන්. ඒතර ගමේ වා ෂොප් එකක් දාන වෙන්නත් පුළුවන්. ටවුන් එකේ වාට ෂොප් එකක් දාන අයිඩියා එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ කෝස් එක සම්පූර්ණ ඉගෙනගෙන ඔයාට පුළුවන් ඔයාගේම කියලා ෆෝන් රිපෙයාර් ෂොප් එකක් පටන් ගන්න. ඒතර ඒකට අවශ්‍ය හැමදේම අපි ක්ලාස් එකේදී ඔයගලන්ට කියනවා. ඒතර කෝස් එක මුලින් ඉඳලා සම්පූර්ණ ඉගෙනගෙන ඔයාට පුළුවන් ඔයාගේම කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න. රිපෙයාර් ෂොප් එකක් පටන් ගන්න.
ඒතර ඊළඟට ක්ලාස් එකේ ඉගෙන ගන්නවා. දැන් ජොබ් එකක් විතර කරන්න නෙමෙයි. තව පිරිසක් ක්ලාස් එකේ ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ ෆෝන් ටික හදාගන්න. දැන් මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණාම කොහොමද මම තනියම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්නේ? මගේ ෆෝන් එකේ charging ප්‍රශ්නයක් ආව කොහොමද ඒක හදාගන්නේ? සිග්නල් ප්‍රශ්නයක් ආව කොහොමද ඒක හදාගන්න ඕනේ? දැන් මගේ ෆෝන් එකේ software ප්‍රශ්නයක් නම් කොහොමද මම කම්පියුටරයට කනෙක්ට් කරලා software එක තනියම මම ඉන්ස්ටෝල් කරගන්නේ? ෆෝන් එක අන්ලොක් ෆෝන් එක අපේ ලොක් එකක් වැටුණොත් කොහොමද ඒක අන්ලොක් කරගන්නේ? විතර ඔයාලට පුළුවන් මේ සබ්ජෙක්ට් එක මුල ඉඳලා හැමදේම ඉගෙනගෙන ඔයාගේ ෆෝන් එක ඔයාලට තනියම හදාගන්න පුළුවන්. විතර ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලට එකවරම ෂොප් එකක් දාන්න අමාරු නම් ඔයාලට පුළුවන් මේ සබ්ජෙක්ට් එක මුල ඉඳලා හැමදේම සම්පූර්ණ වැඩක්ම ඉගෙනගෙන හැමදේම ඉගෙනගෙන ගොඩාක් රිපෙයාර් ෂොප් වල ටෙක්නීෂියන්ලා වැඩට ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔයා මුල් කාලේ දුනත් සාමාන්‍යයෙන් ගොඩක් ෂොප් වල ගන්න රුපියල් 50000 ඉඳලා සාමාන්‍යයෙන් ලක්ෂය 2 පඩි හම්බ වෙනවා. ඒතකොට මමම කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මම කියන හින්දා ඔයාලට විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔයා ඉන්ටර්නෙට් එකේ බලද්දී ඔයා ඒව ඇඩ් වල දකිනවා. මෙන්න මෙහෙම ටෙක්නීෂියන් කෙනෙක් අවශ්‍යයි. මෙන්න මෙච්චර පඩියක් දෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාට පුළුවන් මේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගෙන ඔයාට පුළුවන් ෂොප් එක වැඩට යන්න. එහෙනම් ඔයාගේ අරමුණත් එක්ක ඔයාට මේක ඉස්සරහට යන්න පුළුවන්. ඔයා මේක ඉගෙනගෙන මේකේ අමතර ආදායමක් උපයනවද? නැත්නම් මේක ෆුල් ටයිම් කරනවද? එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න මේක ඔයාගේ ෆෝන් එක හදා ගන්නද? නැත්නම් ඔයා මේක සම්පූර්ණ හරියට වැඩ ටික ඉගෙනගෙන ඔයා ෂොප් එක වැඩට යන්නද ඔයාගේ අයිඩියා එක තියෙන්නේ. ඔයාගේ අරමුණත් එක්ක ඔයාට මේක ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපි කිව්වා අපිට ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් ඔයා මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් විදියට ඔයා ඉස්සෙල්ලාම හાર્ඩ්වෙයාර් පැත්තේ දේවල් ඉගෙන ගන්න ඕන. මොනවද අපිට හાર્ඩ්වෙයාර් පැත්තේ දේවල් ඉගෙන ගන්න තියෙන්නේ? හරි. ඔයා මේ විදිහට ඉගෙන ගන්නවා. මුලින්ම ඔයා ඉගෙන ගන්න ඕනේ ෆෝන් එකක් ගලවලා නැවත කොහොමද ඒක හයි කරන්නේ? ඒ කියන්නේ ෆෝන් එකක් නිවැරදිව ගලවන විදිය. දැන් ෆෝන් සෑහෙන සංඛ්‍යාවක් තියෙනවානේ. හැබැයි කොච්චර ෆෝන් තිබුණත් ඔය ෆෝන් ගලවන ක්‍රම කීපයයි තියෙන්නේ. දැන් ඔයා ඉගෙන ගත්තම මේ ක්‍රම කීපය මොනවද කියන එක ඔයාට හම්බෙන හැම දුරකථනයක්ම ගලවන්නේ මේ විදියට. ඒතර අපි ඉගෙන ගන්නවා ෆෝන් එකක් ගලවන නිවැරදි ක්‍රම ටික මොනවද? ඒකම අපි ඉගෙන ගන්නවා මේ ෆෝන් එකක තියෙන ප්‍රධාන කොටස් මොනවද? දැන් ෆෝන් වර්ග කරලා තියෙනවනේ. මේක Samsung එකක්. මේක Oppo එකක්. මේක Vivo එකක්. මේක Redmi ෆෝන් එකක්. මේක Infinix එකක්. වර්ග කරලා තියෙනවනේ. ඔය ෆෝන් කොච්චර වර්ග කරලා තිබුණත් ඔයා ඔය ෆෝන් හැම එකක්ම ගලවලා බැලුවොත් දැන් ඔය තියෙන බ්‍රෑන්ඩ් වලින් ඔයා ඔය තියෙන ෆෝන් ටික එකින් එක ගලවලා කොටස් කරලා බැලුවොත් ඔයා දකින්නේ එකම විදිය කොටස් ටිකක්. එහෙනම් ඔයා ඉගෙන ගත්තම කීපැඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට්ෆෝන් දක්වා යනකොට මේ අපේ ෆෝන් එකක තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද? ඉගෙන ගත්තන් පස්සේ ඔයා ගලවන හැම දුරකථනයකම ඒ කියන්නේ ඔයාට හදන්න හැම දුරකථනයකම තියෙන්නේ මේ කොටස් ටික. එහෙනම් අපි ඉගෙන ගන්නවා මුලින්ම මොනවද? ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය. ඊට පස්සේ අපේ මොබයිල් ෆෝන් එක භාවිතා වෙන ප්‍රධාන කොටස් ටික මොනවද? ඊට පස්සේ මොන ෆෝන් එකක් රිපෙයාර් එකකට ආවත් ඔයා දන්නවා මෙන්න මේ ෆෝන් එකේ මෙතනින් තමයි මේ ප්‍රශ්නේ එන්නේ කියලා. හැම දුරකථනයකම එන්නේ එකම ගැටලු ටිකක්නේ. ඒතර අපිට හදන්න තියෙන්නේ එකම විදියට තමයි. එහෙනම් අපි මේ කොටස දෙගෙන ගන්නවා ෆෝන් එකක් ගලවන විදිය සහ ෆෝන් එකේ ප්‍රධාන කොටස් මොනවද කියන එක. දැන් ඒ කොටස අපි ඉගෙන ගත්තට පස්සේ ඊළඟට අපි ඉගෙන ගන්නවා
මේ කොටස් ගැන වෙන වෙනම ඉගෙන ගන්නවා. මේ ෆෝන් එකේ තියෙන අපි දැන් අර දැක්ක කොටස් ටික අපි ඉගෙන ගත්ත කොටස් ගැන වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තොත් බැටරිය සම්බන්ධව. දැන් අපිට රිපෙයාර් කරනකොට බැටරිය සම්බන්ධ මොනවද අපි දැනගෙන ඉන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් බැටරි එකක් ඩැමේජ් වුණාම ෆෝන් එකේ අපට හදන්න එන ගැටලු මොනවද? දැන් අපිට කස්ටමර් කියනවානේ මෙන්න මේ ගැටලු මගේ ෆෝන් එකේ තියෙනවා කියලා. එයා අපිට ගැටලුව කියාගෙන එන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ මේ තියෙන බැටරිය ප්‍රශ්නයක්. ඒතර මොනවද අපිට බැටරිය සම්බන්ධයෙන් හදන්න එන ගැටලු? ඊට පස්සේ බැටරියක් අප මල්ටිමීටරෙන් චෙක් කරන්නේ කොහොමද? ඒතර අපි කොහොමද අපේ මල්ටිමීටර එකෙන් තමයි අපි බැටරියක් චෙක් කරන්නේ කොහොමද බැටරියක් චෙක් කරන්නේ? ඊට පස්සේ අපි බැටරිය වෝල්ටේජ් චෙක් කරනකොට හරි වෝල්ටේජ් එක නැත්තම් බැටරිය හයි චාර්ජ් කරලා ෆෝන් එක හදන්න පුළුවන් අපිට. කොහොමද අපි ඊළඟට බැටරියක් හයි චාර්ජ් කරන්නේ? මොනවද ඒකට අපිට අවශ්‍ය වෙන්නේ? ඊට පස්සේ බැටරි එක පින් අවුට් එක. ඊට පස්සේ අපි කොහොමද ස්මාර්ට්ෆෝන් වල බැටරි මාරු කරන්නේ? දැන් ඔයගලන්ට කියලා දුන්නම මේ ස්මාර්ට්ෆෝන් එක බැටරි එකක් මෙන්න මේ විදිහට නිවැරදිව ගලවන්න. මේක තමයි ස්මාර්ට්ෆෝන් එක බැටරියක් නිවැරදිව ගලවන විදිය. නැවත අපි මෙන්න මේක මේ විදිහට තමයි හයි කරන්නේ. මේ විදිහට තමයි මේක රිප්ලේස් කරන්නේ. කියලා දුන්නාට පස්සේ හැම දුරකථනයකම ඔයා බැටරි එක ගලවලා ඒක රිප්ලේස් කරන්න මේ විදිහට. ඒතර අපි කෝස් එකේදී මේ අවශ්‍ය දේවල් ටික විතරක් ඉගෙන ගන්නව නෙමෙයි අපි මේක ව්‍යාපාරයක් විදිහට කරන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ දැන් මට ෆෝන් එකක් හදන්න ආවම මේ බැටරි එකක් රිප්ලේස් කරන්න ආවම කොහෙන්ද මම බැටරිය ගන්න? මං කොළඹින් ගිහිල්ලා ගන්න පුළුවන් නම් මට කොහෙන්ද මං කොළඹින් ගන්න ඕනේ? මොනවද ෂොප් ටික? දැන් රිපෙයාර් ෂොප් කරන අය කොහෙන්ද මේ බඩු ටික ගන්න? හෝල්සේල් ප්‍රයිස් වලට අපිට අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? ඒතර අපි ක්ලාස් එකෙන් කියන මෙන්න මේ ෂොප් වලින් ඔයාලට අවශ්‍ය දේවල් හැමදේම ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දුර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් කුරියර් කරලා ගෙන්න ගන්න. දැන් ඔයාට බැටරි එකක් රිප්ලේස් කරන්න ආව ඔයාට පුළුවන් ඒ ෂොප් එකට කතා කරලා කුරියර් දාගන්න. කුරියර් කරලා ගෙන්නගෙන ඒ ෆෝන් එක හදලා ඔයාට ඔයාගේ මුදල ගන්න පුළුවන්. එහෙනම් අපි මේ කෝස් එක ඉගෙන ගන්නවා වගේම මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන දේවල් ටිකත් ඉගෙන ගන්නවා. ඒ කන්ටැක්ට් ටික ඔයගලන්ට දෙනවා. ඒතර අපි බැටරිය සම්බන්ධව ඉගෙන ගන්න අවශ්‍ය දේවල් ටික අපි හැමදේම බැටරිය සම්බන්ධව ඉගෙන ගන්නවා. ඊළඟට මේ කොටසදී අපි ඉගෙන ගන්නවා DC power supply එක සම්බන්ධව. DC power supply එක සම්බන්ධව. දැන් මොකටද අපිට DC power supply එකක් අවශ්‍ය වෙන්නේ? දැන් අපිට DC power supply එකක් අවශ්‍ය වෙනවා බැටරි එකක් නැතුව ඕනම දුරකථනයක් ඔන් කරන්න සහ දෝෂ අඳුරගන්න. දැන් උදාහරණයක් ගන්න. ඔයාට ෆෝන් එකක් හදන්න එනවා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. දැන් ෆෝන් එකක් ඔන් වෙන්නේ නැති ප්‍රශ්නේ මුලින්ම බැටරියෙන් වෙන්න පුළුවන් නේ. ඒතර අපි කරන්නේ මේ බැටරිය වෝල්ටේජ් ඇම්පියර් හදලා පවර් සප්ලයි එකෙන් ෆෝන් එක ඔන් කරනවා. මේ කේබල් හරහා ෆෝන් එක ඔන් කරනවා. ඒතර ෆෝන් එක ඔන් වෙනවා නම් අපි දන්නවා මේක බැටරිය ප්‍රශ්නයක්. හදන්න ආවේ ඔන් වෙන්නේ නැහැ කියලා. හැබැයි පවර් සප්ලයි එකට ඔන් වෙනවා. ඒතර අපි කරන්නේ අපි අර කලින් පාඩමේ ඉගෙන ගත්ත විදිහට බැටරි වෝල්ටේජ් චෙක් කරලා වෝල්ටේජ් අඩු නම් බැටරිය හයි චාර්ජ් කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දෙනවා. හයි චාර්ජ් වෙන්නේ නැත්නම් අපි දන්නවා බැටරි එක රිප්ලේස් කරන්න ඕනේ. අපි බැටරි එක රිප්ලේස් කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දෙනවා. දැන් ඊළඟට අපිට හදන්න ආපු ප්‍රශ්නේ පවර් සප්ලයි එකට ඔන් වෙන්නේ නැහැ. දැන් ඔන්න කස්ටමර් ගේන්න ඔන් වෙන්නේ නැතුව අපි පවර් සප්ලයි එකට දැම්මත් ඔන් වෙන්නේ නැහැ. දැන් එතකොට කොහෙද තියෙන ප්‍රශ්නේ? දැන් ඔන්න එතකොට තියෙන මදර් බෝඩ් එකේ ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? මේක බැටරි පින් එකේ ප්‍රශ්නයක්ද? මේක ඔන් ඔෆ් කී එකේ ප්‍රශ්නයක්ද? මේ තියෙන්නේ power IC ඩැමේජ් එකක්ද? CPU ඩැමේජ් එකක්ද? eMMC ඩැමේජ් එකක්ද? ඊළඟට මේ තියෙන ෆුල් ෂෝට් එකක්ද? software නිසාද ෆෝන් එක ඔන් වෙන්නේ නැත්තේ? මේ හැමදේම රිපෙයාර් කෙනෙක් අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ DC power supply එකට අපේ ෆෝන් එක දැම්මම මෙන්න මෙයා ගන්න රීඩින් අනුව. එයාගේ ගන්න අගයන් අනුව තමයි අපි ෆෝන් එක දෝෂය හොයගන්නේ. එහෙනම් අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා
හරියටම අපි ෆෝන් එකක් පවර් සප්ලයි එකට දැම්මට පස්සේ මෙයා ගන්න රීඩින් අනුව ෆෝන් එක ඔන් වෙන්නේ නැත්නම් කොහේද ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් එකේ. එහෙනම් අපිට පුළුවන් මේකෙන් අඳුරගෙන ඒ අදාළ සෙක්ෂන් එකට ගිහිල්ලා ෆෝන් එක රිපෙයාර් කරන්න. එහෙනම් අපි මෙතන මේ පාඩමෙන් ඉගෙන ගන්නවා මොනවද? ෆෝන් එකක් ඔන් කරන්නේ කොහොමද පවර් සප්ලයි එකෙන් සහ ෆෝන් එක දෝෂ අඳුරගන්න. ඒතර මේ කොටසේදී ඔයගලන්ට ඒක සම්පූර්ණ මුලින් ඉඳලා කියලා දෙනවා. ඊළඟට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මල්ටිමීටර් එක සම්බන්ධව. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ තියෙන හැම කොටසක්ම අපි මල්ටිමීටර් එක භාවිතා කරලා තමයි චෙක් කරන්නේ. කොහොමද අපි මල්ටිමීටර් එකක් භාවිතා කරලා මේ දේවල් චෙක් කරන්නේ? දැන් ඔයගලන්ට කෝස් එක පටන් ගන්න කලින් මේ සබ්ජෙක්ට් එක වාට සම්පූර්ණ මුලින් ඉඳලා පැහැදිලි කරන්නේ මුලින් ඉඳලා කියන්නේ ඔයා කෝස් එකක් කරනකොට ඔයා දැනගන්න ඕනේ මුලින් ඉඳලා අග දක්වා මොනවද උගන්වන්නේ. එතකොට ඔයා දන්නවා කෝස් එක පටන් ගත්තට පස්සේ කෝස් එක ඉවර වෙද්දි මෙන්න මේ දේවල් සම්පූර්ණ කවර් වෙන්න ඕනේ. මේ දේවල් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් ගොඩක් අයට වෙන්නේ මොනවද? ගොඩක් අයට වෙන්නේ කෝස් එකක් කරන්න යනවා. සබ්ජෙක්ට් එක මොකද්ද කියන දන්නේ නැහැ. කෝස් එක ඉවර වෙනකොට තවත් ලෙවල් කීපයක් කරන්න වෙනවා. එතකොට ලොකු මුදලක් යනවා. එතකොට අර සම්පූර්ණ කෝස් එක කරන්න වෙන්නේ නැහැ යාට. සම්පූර්ණ කෝස් එක කරන්න නැතුව අර තව ලෙවල් කීපයක් කරලා තමයි ඒක සම්පූර්ණ කරගන්න වෙන්නේ. ඉතින් ලොකු ගාණක් යනවා. ලොකු මුදලක් යනවා. අන්තිමට කෝස් එකටම ලොකු මුදලක් ඕගොල්ලන් වියදම් කරලා. හරි. සමහරවිට පළවෙනි කෝස් එක කරලා ගොඩක් අය හැලෙන්නත් පුළුවන්. මොකද අර ලෙවල් කීපයක කරගන්න විදියක් නැහැ. ඒවට ලොකු ගාණක් යනවා. සමහර අය එතනින්ම නවතින අය ඉන්නවා. ඉතින් මේකෙදි එහෙම නැහැ. ඕගොල්ලන්ට අපේ ක්ලාස් එකේදී අය කරලා තියෙන බොහොම පොඩි මුදලක්. අනිත් ක්ලාස් එක ගන්නදී බොහොම පොඩි මුදලක් තමයි අය කරලා තියෙන්නේ. ඒකට හැබැයි වාට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. වාට ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ වාර ලොකු මුදලක් දීලා ඉගෙන ගන්න දේවල් ටික ලෙවල් කීපයක් කරන ටික මේ කෝස් එකේදී කරගන්න පුළුවන්. එතකොට මුල ඉඳලා හැමදේම පැහැදිලිව ඔයගලන්ට එක එක කියලා දෙනවා. හරි එක එක හැම දෙයක් ගැනම එක එක කියලා දෙනවා. වාට මං කෝ මූලික දැනුම අවශ්‍ය නැහැ. ඒ හැම දෙයක්ම එක එක හැම දෙයක්ම බේසික් ටු ඇඩ්වාන්ස් ඔයගලන්ට කියලා දෙනවා. හරි. දැන් මං කෝ ඔයගලන්ට මේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන් මල්ටිමීටර් එක භාවිතා කරලා කොහොමද ෆෝන් එකේ අපි කොටස් චෙක් කරන්නේ. දැන් අපි ෆෝන් එක මයික් එකක් චෙක් කරන විදිය. EI ස්පීකර් එකක්, රින්ගර් එකක්, charging pin එකක්, battery pin එකක්, switch. උතර මදර්බෝඩ් එකේ තියෙන කොටස් ටික. මේ හැමදේම අපි මල්ටිමීටර් එකක් භාවිතා කරලා කොහොමද චෙක් කරන්නේ. දැන් උදාහරණයක් ඔයාලට ෆෝන් එකක් හදන්න එනවා. කස්ටමර් කෙනා ඇවිල්ලා මම කතා කරන සද්දය අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. මොන කෝල් එකේදී මම කතා කරන සද්දය අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ මේක හැම දුරකථනයකම තියෙන මයික් එකේ ප්‍රශ්නයක් කියලා. දැන් ඔන්න අපිට මයික් එක චෙක් කරන්න තියෙනවා. ඊට කලින් අපේ පියවර තියෙනවා. ඔන්න එක පියවරේ තියෙනවා. ආට මයික් එක චෙක් කරා. දැන් මයික් එක චෙක් කරනකොට මල්ටිමීටර් ඉගෙන ගන්න ඕනේ. කීපෑඩ් ෆෝන් වල මයික් එක කොහොමද චෙක් කරන්නේ? ඒක හොඳ නම් මොන වගේ රීඩින් එකක්ද මල්ටිමීටරේ වැටෙන්න ඕනේ. ඒක ඩැමේජ් වෙලා නම් කොහොමද මල්ටිමීටරේ පෙන්වන්නේ? අන්න ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයා දන්නවා කීපෑඩ් ෆෝන් වල මයික් එක හොඳද නැද්ද කියලා වට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ස්මාර්ට් ෆෝන් වල. ස්මාර්ට් ෆෝන් වල කොහොමද මයික් එක චෙක් කරන්නේ? දැන් ඔයගලන්ට ක්ලාස් එකේ කියලා දෙනවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් වල ස්මාර්ට් ෆෝන් එකේ මයික් එක මේ විදිහට චෙක් කරන්න. ඒක හොඳයි නම් මෙන්න මේ වගේ පෙන්වන්නේ. ඒක ඩැමේජ් වෙලා නම් මල්ටිමීටරේ මේ විදිහට පෙන්වන්න. ඒතර ඒක කියලා දුන්නාට පස්සේ හැම දුරකථනකම ඔයා දන්නවා මයික් එක චෙක් කරගන්න. දැන් ඔයගලන්ට මයික් එක චෙක් කරන දේ කියලා දුන්නාන් පස්සේ ඒක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවද? නැහැ. හැම දුරකථනයකම චෙක් කරන්නේ මේ විදිහට. ES ස්පීකර් එකත් එහෙමයි. ඔයාලට කස්ටමර් කියනවා ෆෝන් එක කෝල් එකේදී මට අනිත් පැත්තෙන් කතා කරන සද්ද ඇහෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ඕනම දුරකථනයක තියෙන මේක ES ස්පීකරේ ප්‍රශ්නයක්. ඒතර කොහොමද අපි ES ස්පීකර් එක චෙක් කරන්නේ?
මල්ටිමීටරෙන් චෙක් කරාම ඔයාලට දැනගන්න පුළුවන් මේ ඉයර්පීස් එක හොඳද නැද්ද. ඒතර ආයෙ ඉගෙන ගන්නවා මල්ටිමීටර එක හොඳ නම් ඔන්න මේම රීඩින් එකක් පෙන්නනවා. ඒක ඩැමේජ් නම් මෙන්න මේව තමයි වෙන්නේ. ඒතර ඒක ඉගෙන ගත්තන් පස්සේ හැම දුරකථන එකම ESP කර චෙක් කරන්න මේ විදියට. රින්ගර් එකත් එහෙමයි. ඒ කියන්නේ මේකෙදී ඔයාට ඉගෙන ගන්න තියෙන ක්‍රම ටිකක්. මේකෙදී ඉගෙන ගන්න තියෙන්නේ ක්‍රම ටිකක්. අන්නේ ක්‍රම ටික ඔයා පැහැදිලිව ඉගෙන ගත්තන් පස්සේ ඒ ක්‍රම ටික ඔයා හරියට ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඕනම ෆෝන් එකක් තනියම රිපෙයාර් කරගන්න පුළුවන්. ඒක ඔයා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ තියෙන ක්‍රම ටික. අන්න ඒ හින්දාම තමයි මේ කෝස් එක අපිට මේ වගේ කාලයක් ඇතුළත ඉගෙනගෙන ඉක්මනින් අපිට මෙන්න මේ දේවල් ටික ඉගෙනගෙන අපිට මේක ව්‍යාපාරයක් විදිහට ඉක්මනින්ම කරන්න පුළුවන් වෙන්නේ ඒකයි. ඉගෙන ගන්න තියෙන ක්‍රම ටික. ක්‍රම ටික ඉගෙන ගත්තන් පස්සේ ඕන ෆෝන් එකක් ඔයාට හදන්න පුළුවන්. ක්‍රම ටිකයි ඉගෙන ගන්න අවශ්‍යයි. ඒතර මේකේ තියෙන අනිත් දේ තමයි ඔයාට කෝස් එක අතරතුරදී ඔයාට පුළුවන් නේ කෝස් එකේ ගානවගේ කීප ගුණයක් හොයාගන්න. දැන් හැමදාම කියලා දෙන්නේ ක්ලාස් එකදී ඔයගලන්ට මෙන්න මේ බෝඩ් එක ෆෝන් එක රිපෙයාර් එකක් කරන විදිය. නේද? ෆෝන් එක මයික් එකක් රීප්ලේස් කරන්න පුළුවන්, ඉයර්පීස් එකක් වෙන්න පුළුවන්, බැටරි එකක් රීප්ලේස් කරන්න වෙන්න පුළුවන්, ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරන්න වෙන්න පුළුවන්. නිතරම ඔයගලන්ට කියලා දෙන බෝඩ් එකේ මොකක් කර රිපෙයාර් එකක් මේ කොටසක් අලුතෙන් දාන විදිය. ඉතින් ඔය අතරතුර ඔයාට ෆෝන් එකක් හදන්නාම ඔයා දන්නවනේ මේක කරන විදිය. ඒක කරලා ඔයාට පුළුවන් ඒකේ මුදලක් හොයාගන්න. මේක ඇතුළෙන්ම ඔයාට කෝස් එකේ ගාන වගේ කෝස් එකේ ඉවරනකොට කීප ගුණයක් මේක වැඩ ටික කරලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න අපි මල්ටිමීටර් එක භාවිත කරලා ඒ දේවල් චෙක් කරන විදිහ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයා දන්නවා මල්ටිමීටරෙන් මේ දේවල් කොහොමද චෙක් කරන්න කියන එක. ඒතර අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා මේව රිප්ලේස් කරන විදිය. දැන් අපි කොහොමද ෆෝන් එක මයික් එකක් ඉයර්පීස් එකක් රින්ග් එකක් රිප්ලේස් කරන්නේ. කීපෑඩ් ෆෝන් වල මයික් නම් කොහොමද දාන්න ඕනේ. ඒතර ස්මාර්ට් ෆෝන් වල මයික් එක නම් කොහොමද අපි දාන්න ඕනේ. දැන් ඔයගලන්ට කියලා දුන්නම මේ ස්මාර්ට් ෆෝන් වල මයික් එකක් මෙන්න මේ විදිහට රිප්ලේස් කරන්න. අපේ හොට්ටෑ ගන්න එකෙන් අපි ගලවන්නේ. මේ හොට්ටෑ ගන්න එක නම් හොට්ටෑ ගන්නේ කොච්චර හීට් එකක් තියෙනවද? කොච්චර එකක් තියෙනවද? කොහොමද අපි ඒක නිවැරදිව ගලවලා නැවත පාස්සන්නේ? ඒක කියලා දුන්නාන් පස්සේ හැම දුරකථන එකම මයික් එක රිප්ලේස් කරන්නේ මේ විදිහට. ඒක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවද? නැහැ. ඔයාලට කියලා දුන්නම මයික් එකක් මේ විදිහට රිප්ලේස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා දන්නවා මයික් රිප්ලේස් කරන්න. ඔයාට එන හැම දුරකථන එකම ඔයා දන්නවා කොහොමද ඊට පස්සේ මයික් එකක් රිප්ලේස් කරන්න කියන එක. ඊයේ ස්පීකරයත් එහෙමයි. රින්ග් එකත් එහෙමයි. දැන් මේවට ඔයා දන්නවනේ. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් ස්මාර්ට්ෆෝන් එක මයික් එක සම්බන්ධ ගැටලුවක් ඇවිල්ලා. කීයක් ගන්නවද? සාමාන්‍යයෙන් ඒකේ රිපෙයාර් එක කරන්න ෆෝන් එක අනුව සාමාන්‍යයෙන් අඩුම ගත්ත රුපියල් 2000 ඉඳලා අඩුම ගත්තොත් 3500 4000 විතර ගන්නවනේ. ඊයේ ස්පීකරයත් එහෙමයි. රින්ග් එකත් එහෙමයි. ෆෝන් එක වටිනාකමත් එක්ක පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේවට ඔයාට යන මුදල ගත්තොත් ඔයා හිතනටත් වඩා ගොඩක් අඩු මුදලක් තමයි මේක වෙන්නේ. ඒතර මම අද මුදල් ගැන කතා කරන්නේ. හරි. මේක කොච්චරක් වෙනවද කියන එක අපි ක්ලාස් එකේදී කතා කරමු. කොහෙන්ද ගන්නෙ? ගිහිල්ලා ගන්නව නම් කොහෙන්ද? ඒතර මට කුරියර් කරගන්න පුළුවන් කොහොමද කුරියර් කරගන්නේ? ඒ හැමදේම ක්ලාස් එක කරා ඔයගලන්ට සම්බන්ධ කරනවා. එතකොට අපි ෆෝන් එකක මයික් ඉයර්පීස් රින්ග් රීප්ලේස් කරන විදිය ඉගෙන ගත්තන් පස්සේ හැම දුරකථන එකම ඔයා දන්නවා මේවා රීප්ලේස් කරන්න. ඔයා දන්නවා මේවා කොහොමද රීප්ලේස් කරන්න කියන එක. මේ කොටසදී අපිට ඉගෙන ගන්න පුළුවන් අපේ ස්මාර්ට්ෆෝන් ටික හાર્ඩ් රීසෙට් කරන විදිය. ඒ කියන්නේ දැන් ඔන්න අපි ෆෝන් හදනකොට අපිට නිතර ෆෝන් එකේ හදන්න වෙන ගැටලු ටිකක් තමයි මේ තියෙන්නේ. නිතර හදන්න වෙනවා. දැන් අපිට හදන්න වෙන්න පුළුවන් ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. Samsung ෆෝන් එකක් තියෙනවා එතනින් එහා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. Redmi ෆෝන් එකක් තියෙනවා එතනින් එහා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. ඊළඟට ලෝගෝ රීස්ටාර්ට් එකක් එනවා. ෆෝන් එක Redmi කියලා එනවා ආයෙ ඔන් වෙනවා ඔෆ් වෙනවා ඔන් වෙනවා ඔෆ් වෙනවා. එහෙම නැත්නම් ෆෝන් එක ගොඩාක් ස්ලෝ වෙලා තියෙන වැඩ කරන්න අමාරුයි. සමහර ඇප් ඕපන් වෙන්නේ නැහැ.
Wi-Fi Bluetooth ඕපන් වෙන්නේ නැහැ. පාස්වර්ඩ් එකක් දාලා එනවා. ෆෝන් එක අන්ලොක් කරන්න යන පාස්වර්ඩ් එකක් දාලා. මෙන්න මේ වගේ දේවල් ගොඩක් ඒවා අපිට හදත හැකි ෆෝන් එකක් hard reset කරලා. දැන් මොකද්ද hard reset කරනවා කියන්නේ? ඕනම Android ෆෝන් එකක් වාඩ පුළුවන්. මේ ෆෝන් එකේ තියෙන ෆෝන් එක ඔෆ් කරලා අපි කරන්නේ මේකේ තියෙන වොලියුම් අප් එකයි ඩවුන් එකයි පවර් කී එකයි යූස් කරලා මෙන්න මේ පේන මෙනු එකක් වාට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මොඩල් එක අනුව අප් කී එකයි පවර් කී එකයි වෙන්න පුළුවන්. ඩවුන් කී එකයි පවර් කී එකයි වෙන්න පුළුවන්. අපි ඒ විදිහට ප්‍රෙස් කළා මෙන්න මේ විදිහට මෙන්න මේ මෙනු එක අරගෙන මෙතනින් hard reset එකක් කරොත් ගොඩක් ප්‍රශ්න ෆෝන් එකේ හදලා දෙන්න පුළුවන් අපිට. දේවා හිතන්න ඔයා ගාව තියෙන ෆෝන් එකක් ලෝගෝ එක විතරයි. එතනින් එහා ඔන් වෙන්නේ නැහැ. දැන් ඔයාලට මේ සම්බන්ධව දැනුමක් නැහැ. ෆෝන් එක හදාගන්න එපා. එක්ක ඔයා ෆෝන් හදලා ළඟම යාළුවෙක් කන්ටැක්ට් කරන්න ඕන. නැත්නම් ෂොප් එකකට යන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ලෝගෝ විතරක් එන ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එකක් හදන්න සාමාන්‍ය කීයක් වගේ ඇයිද? ඔයා දන්නවා සාමාන්‍ය මේකට අඩුම රුපියල් 3000ක් 3500ක් යනවානේ. ලෝගෝ විතරක් આવත් හදන්න රුපියල් 3000 3500ක් විතර යනවා. අනිවාර්යෙන් ෆෝන් එක හදා ගන්නවනේ. ඔයා අනිවාර්යෙන් ෆෝන් එක හදා ගන්නවා. කස්ටමර් අනිවාර්යෙන් ෆෝන් එක හදා ගන්නවා. මොකද ෆෝන් එක මොනවා නැතත් ෆෝන් එක අවශ්‍යයිනේ. ඒතකොට අනිවාර්යෙන් ෆෝන් එක හදා ගන්නවා. සමහරලාට ඔයා අහන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකක් නම් ඔයා අහන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ ෆෝන් එකේ? ෂොප් එකෙන් කියනවා මේකට software දාන්න ඕන. හරි ෂොප් එකෙන් කියන කතාව හරි. ඒකදී අපිට software දාලා හදන්න වෙනවා. software දාලා හදන්න වෙනවා. හැබැයි software දාන්න කලින් පියවරක් තියෙනවා. මොකද්ද? අපි මේ ෆෝන් එක hard reset කරොත් ගොඩාක් වෙලාවට software දාන්නම අවශ්‍ය නැහැ. hard reset එකෙන් හදන්න පුළුවන්. එතකොට දැන් ඔයාට මේ වගේ ෆෝන් එකක් හදන්න ඇවිල්ලා ෆෝන් එක hard reset කරලා කස්ටමර්ට හදලා දුන්නොත් ඔයාට මුදලක් යන්නේ නැහනේ. කිසිම මුදලක් යන්නේ නැහැ. ඉතින් කස්ටමර්ට වැදගත් වෙන්නේ ෆෝන් එක හදාගන්න එක. ඔයා කරන වැඩේ ඔයාටයි අදාළ වෙන්නේ. එතකොට ඔයා රුපියල් ෂොප් එකෙන් ගන්නම ගාන ගන්නවද රුපියල් 3000ක් ගන්නවද 2000ක් ගන්නවද 1500ක් ගන්නවද ඒක ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒක ඔයාට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඔයා වැඩ ටික මුලින් අල්ල ගන්නකන් ටිකක් සාමාන්‍ය ගානකට කරත් පස්සේ ඔයා කාලයක් යද්දි වැඩ ටික හදාගත්තම අර ෂොප් වල කරන ප්‍රයිස් වලටම කරන්න. අඩුවට කරන්න එපා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ දේවල් උනොත් ෆෝන් එක අපිට හදන්න එන ගැටලු ටික හදන්න පුළුවන්. හරි. ඒතර මේ පාඩමෙන්දී ඔයගලන්ට උගන්වනවා මොබයිල් ෆෝන් එකේ මදර් බෝඩ් එක සම්බන්ධව. දැන් අපේ මදර් බෝඩ් එක ගත්තම අපේ මොබයිල් ෆෝන් එකේ ස්මාර්ට් ෆෝන් එක මදර් බෝඩ් එකක් ගත්තම මේ මදර් බෝඩ් එකේ තියෙන IC ටික මොනවද? මේ මදර් බෝඩ් එකේ තියෙන IC ටික මොනවද? කෙරණ කාර්යයන් එන්න පුළුවන් දෝෂ. ඊළඟට අපි IC අඳුරගන්නේ කොහොමද? අදාළ සෙක්ෂන් ටික අපි අඳුර ගන්න ඕනේ කොහොමද? මේ පාඩමේදී සම්පූර්ණ හැමදේම කියලා දෙනවා. අපි ෆෝන් එක රිපෙයාර් එකක් කරන්න නම් බෝඩ් එකේ රිපෙයාර් එකක් කරන්න නම් අනිවාර්යයෙන්ම IC ටික අඳුර ගන්න ඉබේ. IC ටික අඳුරන්නේ නැත්නම් අපිට ෆෝන් එක හදන්න බෑනේ. නේද? අපිට ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්නයක් ආවම සිග්නල් වලට අදාළ IC අපි දන්නේ නැත්නම් ෆෝන් එක හදන්න පුළුවන්ද? බෑ. චාර්ජින් ප්‍රශ්නයක් ඇවිල්ලා ඔයාලට චාර්ජින් IC එක අඳුර ගන්න බැරි නම් ෆෝන් එක හදාගන්න බෑනේ. එහෙනම් මේ පාඩමේදී අපි පැහැදිලිව ඉගෙන ගන්නවා මේ මොබයිල් ෆෝන් එක භාවිතා වන IC ටික මොනවද? කොහොමද මේ දේවල් අඳුරගන්නේ? කරන කාර්යයන් එන්න පුළුවන් දෝෂ මේ පාඩමේදී කියලා දෙනවා. ඒතර ඒකම අපි ඉගෙන ගන්නවා දැන් මේ බෝඩ් එකේ IC වලට අමතරව තව පොඩි පොඩි කොටස් තියෙනවනේ. මෙතන රෙසිස්ටර් තියෙනවා, කොයිල් තියෙනවා, ඩයෝඩ් තියෙනවා, කැපැසිටර් තියෙනවා. මේ දේවල් මොනවද? කොහොමද ඒවා අඳුරගන්නේ? කොහොමද ඒවා චෙක් කරන්නේ? ඒ හැම දේවල් තවා ඉගෙන ගන්න. ඒතර මේ පාඩමේදී ඔයගොල්ලන්ට මදර් බෝඩ් එක සම්බන්ධ සම්පූර්ණ දැනුමක් වඩා හම්බ වෙනවා. ඒතර ඔයා දන්නවා ඊට පස්සේ මොන මොබයිල් ෆෝන් එකක් ගැලවුවත් ඒ ෆෝන් එකේ තියෙන IC ටික ඔයා අඳුර ගන්න දන්නවා.
මෙන්න මේ ක්‍රම වලට IC අඳුර ගන්න පුළුවන් කියන එක ක්ලාස් එකේ උගන්වනවා. ඊට පස්සේ ආ දන්නවා මේ මොබයිල් ෆෝන් එකක් ගත්තම ඒ බෝඩ් එකේ තියෙන IC ටික අඳුර ගන්න. එහෙනම් මේ පාඩමේදී ඒක සම්පූර්ණවට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ඉගෙන ගන්නවා ඔන්න දැන් අපි රිපෙයාර් කරගෙන යනකොට දැන් ඔන්න අපි හිතමු ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්නයක් එනවා. දැන් සිග්නල් ප්‍රශ්නයක් ආවම අපිට තියෙනවා අපි සිග්නල් වලදී හදන පියවරල් කීපයක් තියෙනවා. ඔන්න එක පියවරක් තියෙනවා ඔයගලන්ට මේ නෙට්වර්ක් වලට අදාළ කොටස සර්විස් කරන්න ඕන කියලා. දැන් ඔයා IC පාඩමේදී අඳුර ගන්නවා නෙට්වර්ක් පැත්ත. දැන් ඔන්න නෙට්වර්ක් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. නෙට්වර්ක් මේ පැත්තට තියෙන IC තියෙන කොටස සර්විස් කරන්න ඕන. කොහොමද අපි ෆෝන් එකක් සර්විස් කරන්න ඕන? ඒ කියන්නේ නිවැරදිව අපි ෆෝන් එකක් සර්විස් කරන්නේ කොහොමද? මොනවද ඒකට අවශ්‍ය වන ලික්විඩ් වර්ග? දැන් අපිට ෆෝන් එකේ සිග්නල් නැති ප්‍රශ්නයක් ආවොත් ගොඩාක් වෙලාවට අපි මේ නෙට්වර්ක් පැත්ත සර්විස් කරගමන් සිග්නල් වැඩ කරන ෆෝන් තියෙනවා. ෆෝන් එකේ charging ප්‍රශ්නයක් එනවා. අපි ඒ charging වලට අදාළ කොටස සර්විස් කරනවා. ෆෝන් එක වැඩ කරනවා. no power ෆෝන් එකක් එනවා. අපි ඒ power section එක හොඳට සර්විස් කරනවා. වැඩ කරන ෆෝන් තියෙනවා. එහෙනම් අපි කොහොමද සර්විස් එකක් ෆෝන් එකේ කරන්නේ? ඊට පස්සේ අපිට IC heat කරලා, ඒ කියන්නේ අපි කියනවා resolder කරනවා කියලා. කොහොමද අපි IC resolder කරලා ඊළඟට බෝඩ් එකේ repair එකක් කරන්නේ? ඒ කියන්නේ දැන් අපිට සිග්නල් ප්‍රශ්නෙම ගත්තොත් සර්විස් එකෙන් හරියන්නේ නැත්නම් අපි ඊළඟ තියෙන පියවරක් අපේ ඒ නෙට්වර්ක් වලට අදාළ IC එක heat කරලා බලන්න. resolder කරන්න. එතකොට අපි ඉගෙන ගන්නවා අපි හොට් එක ගන්නේ කොච්චර heat එකක් තියන්න ඕනද, කොච්චර එයා එකක් තියන්න ඕනද, මොනවද ප්ලග්ස් වර්ග, කොහොමද අපි ඒක කරන්නේ? මේ හැමදේම මුලින් ඉඳලා ඔයා ඉගෙන ගන්න අවශ්‍ය ටික මුලින් ඉඳලා හැමදේම ඉගෙන ගන්නවා. ඒ වගේ අපි කොහොමද charging pin එකක් ෆෝන් එකේ රිප්ලේස් කරන්න ඕන? ෆෝන් එක charge වෙන්නේ නැතුව ඇවිල්ලා අපි check කරලා බලනකොට pin එක damage. දැන් කොහොමද අපි charging pin එකක් රිප්ලේස් කරන්නේ? ඒක නිවැරදිව ගලවලා අපි නිවැරදිව පාසන්නේ කොහොමද? ඒ විදිහට බැටරි පින් රිප්ලේස් කරන විදිය, SMD, China phone වල display රිප්ලේස් කරන්න, SIM connector, the display connector එකක් damage වුණොත් කොහොමද පාසන්නේ? ඒතර IC එකක් අපි රිප්ලේස් කරන්නේ කොහොමද? ඊළඟට අපි IC එකක් රීබෝල් කරන්න ඕනේ කොහොමද? මේ දේවල් ටික සම්පූර්ණව ඉගෙන ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට කෝස් එකේදී මේ IC රීප්ලේස් සහ රීබෝල් පැත්ත ගොඩාක් වෙලාවට වඩා ඉගෙන ගන්න වෙනම ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න වෙනවා. අනිවාර්යෙන් ටිකක් ලොකු මුදලක් තියලා ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න ඕන IC රීප්ලේස් IC රීබෝල් ඉගෙන ගන්න. ඉතින් උගලන්ට වෙනම ඇඩ්වාන්ස් කියලා කරන්න අවශ්‍ය නැහැ. මම කිව්වා මේ කෝස් එකේදී වාට වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය දේවල් ටික උගන්වනවා. එහෙනම් මේ කොටසේදී වාට අර වෙනම ඇඩ්වාන්ස් කියලා ඉගෙන ගන්න IC රීප්ලේස් එකත් IC රීබෝල් එකත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි එතනදී ඊළඟට කතා කරනවා මේකට අපිට අවශ්‍ය කරන උපකරණ මොනවද? කොහෙන්ද අපි ඒව ගන්න ඕන? හරි කොහෙන්ද අපි ඒව ගන්න ඕන? කොහොමද අපි ඒව භාවිතා කරන්නේ? මේ හැම කාරණයක්ම මෙතනදී ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඔයාට ඔන්ලයින් කෝස් එක කරන එකේ වාසිය තමයි ඔයාට ගෙදර ඉඳලම මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න කොටස් ටික තියෙනවානේ. ඒ ගිහිල්ලා ඉගෙන ගන්න හැමදේම තියරි එකද ප්‍රැක්ටිකල් එකද සම්පූර්ණ ඔයාට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔයා ගිහිල්ලා ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? ඔයා ගිහිල්ලා ඉගෙන ගන්නකොට එතන තියෙන උපකරණ ටිකෙන් ඔයා ඔන්ලයින් ඉගෙන ගත්තත් ගිහිල්ලා ඉගෙන ගත්තත් ඔයා ඉගෙන ගන්නවා එකම දේ. තියරි එක සහ ප්‍රැක්ටිකල් එක. ඒතර ඔයා ගිහිල්ලා ඉගෙන ගන්නකොට මොකද තියෙන්නේ? එතනදී ක්ලාස් එකේ කියලා දුන්නාට පස්සේ එතන තියෙන උපකරණ ටිකෙන් ඔයා වැඩ ටික කරනවා. ඒක තමයි අතර වෙනස තියෙන්නේ. එතන තියෙන උපකරණ ටික භාවිතා කරලා ඔයා වැඩ ටික කරලා එනවා. හරිද? එතකොට ඔයාට ගිහිල්ලා කරනකොට ඒකට ලොකු මුදලක් යනවා. ගිහිල්ලා කෝස් එක කරන්න ගියාම ඔයාට ලොකු මුදලක් යනවා. ලොකු කාලයක් යනවා. හරිද? ලොකු කාලයක් යනවා. ඒතර සමහරලාට ඔයාට ලෙවල් තව කීපයක් කරන්න වෙනවා. එතනට ගියාට පස්සේ එකක් කරාට පස්සේ තව ලෙවල් 2 3ක් 4ක් විතර තියෙනවා. ඒ ටිකත් කරන්න ඕන. ඉතින් කෝස් එකටම ඔයා ගිහිල්ලා ඒ යන මුදල් ගත්තම ඔයාට එතනට ලොකු මුදලක් යනවා. අන්තිමට ඔයා කෝස් එක කරගෙන තියෙනවා. හැබැයි සමහර ලාවට ඔයා ගාව කිසිම දෙයක් නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර ඔයා උපකරණ මොනවක් නැහැ. ඔයා කෝස් එකටම ලොකු මුදලක් වියදම් කරලා. ඉතින් අපේ ක්ලාස් එකේදී ඔයාට ඔන්ලයින් කරනකොට වෙන්නේ ඉගෙන ගන්න අවශ්‍ය ටික සම්පූර්ණ ඉගෙන ගන්නවා.
තියරි එකද ප්‍රැක්ටිකල් එකද ඔක්කොම කරලා ඉගෙන ගන්නවා. එතකොට එතනදි තියෙනවාට අර කෝස් එකට කියලා ලොකු මුදලක් වාට වැය කරන එකෙන් ඔයාට පුළුවන් ඒ අවශ්‍ය උපකරණ ටික හිමීට ගන්න. ඒ අර කෝස් එකට වේදම් කරන ඒ ගානුත් බොහොම අඩු මුදලක් වේදම් කරලා ඔයාට පුළුවන් අවශ්‍ය උපකරණ ටික ගන්න. අරගෙන ගෙදරින් ධම්ම මේ කියලා දෙන දේවල් ටික කරලා ඔයාට පුළුවන් වැඩ ටික ඉගෙන ගන්න. ඒතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ කෝස් එක ඉගෙන ගන්න ඔන්ලයින් ඉගෙන ගන්න පළවෙනි දෙවෙනි 15 වෙනි 30 වෙනි කණ්ඩායම ඔයගොල්ලන්ට නෙමෙයි. මීට කලින් කණ්ඩායම් ලොකු පිරිසක් ඉවර කරලා තියෙනවානේ. සම්පූර්ණ වැඩ ටික හරියට ඒගොල්ලන් ඉගෙනගෙන තියෙනවා. ඒතර ඒගොල්ලන් වැඩ ටික කරගෙන යන නිසා ඒගොල්ලන් ඔන්ලයින් ඇවිල්ලා ඉගෙනගෙන සම්පූර්ණ වැඩ ටික කරගෙන යන නිසා ඔයාට පුළුවන් සම්පූර්ණ මේ කෝස් එක හරියටම ඉගෙනගෙන ඔයාගේ අරමුණත් එක්ක ඔයාට ඉස්සරහට යන්න. අනිවාර්යෙන් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ගමන ඔයා යන්න. තව කෙනෙක් එක්ක යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් ගොඩක් අයට වෙන්නේ දෙයක් කරන්න පටන් ගත්තාම මේ සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයක් හරි ඔයා වෙනම පටන් ගන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙක් එක්ක සාකච්ඡා කරලා බලනවා. තව කෙනෙක් එක්ක බලනවා වෙන මේක මම කරන්න අයිඩියා එකක් තියෙනවා. මේක හරියයිද නැද්ද කියන එක පොඩ්ඩක් ඔයා බලන්න තව කෙනෙක් එක්ක බලනවා. ඉතින් ගොඩාක් වෙලාවට ඒගොල්ලන් එන්නේ නෙගටිව් පැත්ත. ඒගොල්ලන්ගේ එන්නේ නෙගටිව් පැත්ත. ඉතින් සාමාන්‍යයෙන් බොහොම අඩු පිරිසක් තමයි හරි ඔක ඔයා බය නැතුව කරන්න. ඔක හරියනවා. ඔක කරගන්න පුළුවන් කියන එක කියන්නේ. ගොඩක් අය කියන්නේ කරගන්න බෑ කියන එක තමයි. ඉතින් කවුරුත් එහෙම දිනු වෙච්ච අය නැහැ. ඒ කියන්නේ සාකච්ඡා කරලා ඔහොම දෙයක් ඉස්සරහට ගෙනිච්ච සාමාන්‍යයෙන් එහෙම කට්ටිය ගොඩක් අඩුයි. ඉන්නේ තමන්ට හිතිච්ච දෙයක් තමන් පටන් අරගෙන ඉස්සරහට ගියපු අය. එතකොට ඔයා දැවිලා තියෙන ක්ලාස් එකට ඔයාට පුළුවන් කියලා හිතුන නිසා තමයි එහෙනම් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය වැඩ ටික ඒ විදිහට සම්පූර්ණ කරනවා. ඔයාට පුළුවන් මේක ඉගෙනගෙන ඔයාගේ ගමන ඔයා තනියම ඉස්සරහට යන්න. ඒතර මෙතනදී කියලා දෙනවා ඔයගලන්ට ස්මාර්ට් ෆෝන් වල ඩිස්ප්ලේ රිප්ලේස් කරන විදිය. කොහොමද අපි ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන්නේ? දැන් මේ හැම ෆෝන් එකේම ගත්තම ඩිස්ප්ලේ එක අලවලා තියෙනවා. අපි ඔබ හීට් කරලා ගලවන්න ඕනේ. ඉතින් අපිට පොඩි හීටර් ගන්න එකක් ගත්තාම මේක හීට් කරලා ගලවන්න පුළුවන්. අපිට ඊළඟට තියෙනවා ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් තියෙනවා. ඉතින් අපි කොහොමද අර වගේ හීටර් ගන්න එකකින් ගලවන්නේ? ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක් යූස් කරලා කොහොමද ගලවන්නේ? ඊට පස්සේ අපි ඩිස්ප්ලේ එක රිප්ලේස් කරන විදිය. ඉතින් ඔයාලට ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන දේ කියලා දුන්නාට පස්සේ මෙන්න මේ ෆෝන් වල තියෙන ඩිස්ප්ලේ රිප්ලේස් කරන්න මේ විදිහට කියලා දුන්නාට පස්සේ ඔයා දන්නවා ඕනම කෙනෙක්ට පුළුවන් තනියම ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරන්න. ඉතින් මං කිව්වා අපි මේකට මේක ඉගෙන ගන්නවා වගේම මේකට අවශ්‍ය ව්‍යාපාරයට අවශ්‍ය කරන දෙයක් අපි ඉගෙන ගන්නවා. අපි ඩිස්ප්ලේ ගන්නවා නම් කොහෙන්ද අපි ඩිස්ප්ලේ ගන්න ඕන? අපි ගෙන්න ගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ක්ලාස් එක කරා සම්බන්ධ කරනවා. ඒතර ඔන්නවා සතියෙන් සතිය වැඩ ටික එකින් එක ඉගෙනගෙන එනකොට ඔයා ඊළඟට ඉගෙන ගන්නවා මදර්බෝඩ් රිපෙයාර් ගැනත් ඉගෙන ගන්නවා. මදර්බෝඩ් රිපෙයාර් ගැනත් ඉගෙන ගන්නවා. දැන් මදර්බෝඩ් රිපෙයාර් වලදී ඔයාට ඉන්සර්ට් සිම් ප්‍රශ්නයක් ආව කොහොමද හදන්න ඕන? ෆෝන් එකේ charging ප්‍රශ්න ආව කොහොමද හදන්න ඕන? සිග්නල් ප්‍රශ්න ආව කොහොමද හදන්න ඕන? ඒතර no power ෆෝන් එකක් ආවොත් ඔයා කොහොමද හදන්නේ? ඩිස්ප්ලේ සම්බන්ධ ගැටලුව ආව කොහොමද හදන්නේ? ඒ කියන්නේ අලුතෙන් ෆෝන් එකට ඩිස්ප්ලේ එකක් දැම්මම ඒ ඩිස්ප්ලේ එන්නේ නැහැ වැඩ කරන්නේ. කොහොමද අපි ඒව හදන්නේ? ඕඩියෝ පැත්තේ එන ගැටලු හදන්න. එතකොට අපිට Wi-Fi Bluetooth වල එන ගැටලු හදන්න. කොහොමද අපි ඒව හදන්නේ? එහෙනම් බෝඩ් එකේ රිපෙයාර් ටිකත් මෙතනදී ඔයගලන්ට කියලා දෙනවා. ඒතර බෝඩ් එකේ රිපෙයාර් ටික කියලා දෙන්නේ නිකන් අර උඩින් හදන විදිය නෙවෙයි. අපිට මේකට තියෙනවා diagram tool software එකක් තියෙනවා. diagram tool software එකක් තියෙනවා. මේක ගොඩක්ම වැදගත්. මොකද මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඔය හදන්න බෑ කියලා ගොඩක් ෂොප් වලින් හදන්න බෑ කියලා අතාරන ෆෝන් ටිකත් හදා ගන්න පුළුවන්. දැන් ඔයාටම වෙලා ඇති. ඔයාගාව ෆෝන් එකක් තිබුණා. ඔයා මේක රිපෙයාර් කරන්න ෂොප් 3-4කටම දෙනවා. හදන්න බෑ කියනවා. බෝඩ් එක දාන්න ඕනේ කියනවා. ඒතර සමහර ෂොප් තියෙනවා ඔයා හදන්න බෑ කියන ෆෝන් හදනවා. කොහොමද හදන්නේ?
ඒ හදන්නේ එයා ඉගෙනගෙන තියෙනවා අර ඩයග්‍රෑම් ටූල් software එක. මොකද මේ software එකේ ඒ tool එකේ අවශ්‍ය හැමදේම සඳහන් කරලා තියෙනවා. දැන් අපිට charging ප්‍රශ්නයක් ආවොත් charging වල බලන්න ඕනේ පාත් එක මොකද්ද? සිග්නල් ප්‍රශ්නයක් ආවොත් සිග්නල් වලදී බලන්න ඕනේ කොටස් ටික මොනවද? හරි ඩිස්ප්ලේ වැඩ කරන්නේ නැත්නම් ෆෝන් එකේ අලුතෙන් ඩිස්ප්ලේ එක දැම්මත් වැඩ කරන්නේ නැත්නම් අපිට අන්න ඒකට අදාළ ලයින් මොනවද චෙක් කරන්න තියෙන්නේ. ඒ හැමදේම ඒ software එකේ පෙන්නලා තියෙනවා. ගොඩක් ලේසියෙන් ඔයාලට බෝඩ් එකේ රිපෙයාර් ටික කරගන්න පුළුවන්. ගොඩක්ම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒක ගොඩක්ම වැදගත්. ඒ ඩයග්‍රෑම් ටූල් software එක ගොඩක්ම වැදගත්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ බෝඩ් රිපෙයාර් ගැනත් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඩයග්‍රෑම් ටූල් එකෙන් යූස් කරලා කොහොමද අපි බෝඩ් එකේ රිපෙයාර් ටික කරන්න කියන එක ටිකත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කෝස් එකේදී මේ බෝඩ් රිපෙයාර් උගන්වන්න සාමාන්‍ය වෙනම ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න වෙනවා. ගියපුවා ඇති. හරිද? අපි ගියපුවාත් ඇති. ගියපුවාත් ක්ලාස් එකට සම්බන්ධ නැහැ ඉන්නවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ බෝඩ් එකේ රිපෙයාර් ටික ඉගෙන ගන්න අනිවාර්යෙන් වෙනම තව ලෙවල් එකක් වෙනම ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න වෙනවා. ඒතර මේකෙදි එහෙම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට සරලවම බෝඩ් එකේ ප්‍රශ්නයක් ආවද ඒ ප්‍රශ්නට අදාළ ලයින් ටික චෙක් කරන විදිය. ඒක ඩයෝඩ් රීඩින් ටික කොහොමද? වෝල්ටේජ් ටික කොහොමද චෙක් කරන්නේ? ඒ චෙක් කරාට පස්සේ මේකේ පාත් එකේ ඩැමේජ් එකක්ද? SMD එකේ ප්‍රශ්නයක්ද? ඊට පස්සේ IC ඩැමේජ් එකක්ද? ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලට තනියම ඒක හොයාගන්න පුළුවන්. එහෙනම් බෝඩ් රිපෙයාර් ගැනත් ඔයගලන්ට කියලා දෙනවා. එහෙනම් වෙනම ඇඩ්වාන්ස් කියලා කරන්න අවශ්‍ය නැහැ. මේකෙදි ඔයාලට බෝඩ් රිපෙයාර් ටික ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔන්න ඔයාගේ හાર્ඩ්වෙයාර් ටික හදාගත්තට පස්සේ හරි හાર્ඩ්වෙයාර් ටික ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාලට සොෆ්ට්වෙයාර් අන්ලොකින් ටික ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ගත්තම ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නවා අපිට ෆෝන් වල සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් ගැටලු මොනවද? මොනවද අපිට සොෆ්ට්වෙයාර් සම්බන්ධව හදන්න යන ගැටලු? එතකොට අපි කොහොමද ඊළඟට ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නේ? දැන් උදාහරණයක් Samsung ෆෝන් එකක් නම් Samsung ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන්නේ කොහොමද? Redmi එකකට සොෆ්ට්වෙයාර් දාන්නේ කොහොමද? Oppo එකකට, Vivo එකකට, iPhone එකට කොහොමද අපි සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්නේ? දැන් එතනදී අපි යූස් කරනවා free tool paid tools වර්ග දෙකක් යූස් කරනවා. දැන් Samsung ෆෝන් එකක් ගත්තොත් Samsung ෆෝන් වල තියෙන free tool එකක්. ඒ කියන්නේ අපිට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ tool එකට. එහෙනම් ඒ tool එක මොකද්ද? කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ? drivers ටික දාගන්නේ කොහොමද? firmware එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? ඊට පස්සේ අපේ කම්පියුටර් එකට USB කේබල් එක හරහා සම්බන්ධ කරලා කොහොමද ෆෝන් එකට software එකක් ඉන්ස්ටෝල් කරන්නේ? Samsung එකක් නම් ඩවුන්ලෝඩ් මොඩ් එකට දාන්න ඕනේ. කොහොමද අපි ඒව දාන්නේ? ෆයිල් ටික තෝරන විදිය. ඒතර මේ ටික කියලා දුන්නාට පස්සේ ඔයාට Samsung ෆෝන් එකක් මෙන්න මේ විදිහට තමයි software එක දාන්නේ. මේ විදිහට තමයි firmware එක ඉන්ස්ටෝල් කරන්න කෙනෙක් කියලා දුන්නාට පස්සේ ඔයා දන්නවා හැම Samsung ෆෝන් එකකටම software ඉන්ස්ටෝල් කරන්න. මොකද ඔයාට Samsung ෆෝන් එකට software එකක් ඉන්ස්ටෝල් කරලා පෙන්නුවට පස්සේ ඔයාට කියලා දුන්නාට පස්සේ ඒක මොඩල් එකට වෙනස් වෙනවද? නෑ. භාවිතයේ තියෙන ඕනම Samsung එකකට ඊට පස්සේ software දාන්නේ ඒ විදිහට. කියා ගන්න පුළුවන්ද? සාමාන්‍ය ෆෝන් එකකට software එකක් ඉන්ස්ටෝල් කරලා සාමාන්‍ය රුපියල් 3000 3500ක් විතර ගන්න පුළුවන්. ඔයාට කීයක් යනවද? දැන් ඔයා ඩවුන්ලෝඩ් කරනවනේ firmware file එක. ඒකට data charge එකක් යනවා. ඒකට 500ක් අයින් කරන්නකෝ. ඒකට ඔයා 500ක් අයින් කරාද ඔයාට රුපියල් 3000ක් විතර එතන තියෙනවා. ඉතින් software එකක් ඉන්ස්ටෝල් කරාත් ඔයාට ඒ මුදල ගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේකට අපිට free tool paid tools දෙකම තියෙනවා. එහෙනම් අපි කොහොමද මෙන්න මේ ෆෝන් වලට software ඉන්ස්ටෝල් කරන්නේ? ඊට පස්සේ අපි ෆෝන් එක ලොක් එකක් ආවට පස්සේ ඒව අන්ලොක් කරන්නේ කොහොමද? දැන් අපිට Android ෆෝන් හැම එකේම එනවා FRP ලොක් එක. කොහොමද අපි FRP අන්ලොක් කරන්නේ? හරි කොහොමද අපි FRP අන්ලොක් කරන්නේ? ඒතර අපිට කිසිම ගෙවීමක් කරන්න නැතුව අපිට අන්ලොක් කරන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. සමහර tools වලදී අපිට ගෙවීමක් කරලා අන්ලොක් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒතර අපි කොහොමද FRP අන්ලොක් කරන්නේ? ඊට පස්සේ user lock කොහොමද අන්ලොක් කරන්නේ? එහෙනම් ඒ ටිකත් ඔයාලට course එකේදී ඉගෙන ගන්න පුළුවන්. හරි? එහෙනම් ඔයාලට මුලින් ඉඳලා මූලික දැනුමක් අවශ්‍ය නැහැ.
මුල ඉඳලා ගොඩක්ම පැහැදිලිව එකින් එක බේසික් ටු ඇඩ්වාන්ස් ඔයගලන්ට සම්පූර්ණ කොටස් ටික ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට ෂොප් එකක් පටන් ගන්න අවශ්‍ය වැඩ ටික සම්පූර්ණ ඉගෙන ගන්න පුළුවන්. ක්ලාස් එකේදී මේ කිව්ව හැම දෙයක්ම ඔයගලන්ට උගන්වනවා. හරි. දැන් ඔයා දන්නවා ජොබ් එක කරන ගමන් ඔන්න මේක කරගෙන යනවා කියලා. ජොබ් එක කරන ගමන්. දැන් ඔයා ඔන්න ජොබ් එක කරන ගමන් ඔයා ෂොප් එකක් කරන කෙනෙක් නෙවෙයි. ඔයා ජොබ් එක කරන ගමන් ඔන්න ඔයාට හම්බෙන ෆෝන් ටික ඔයා රිපෙයාර් කරනවා. දැන් අපි තුමු ඔයා ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරා කියලා. දැන් ඔන්න ඩිස්ප්ලේ එකේ මුදල නැතුව ආට අපි ගමු රුපියල් 3000ක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩිස්ප්ලේ රිප්ලේස් කරද්දී නිතර රුපියල් 2000 ඉඳලා. ඒ කියන්නේ අපේ ලාභේ රුපියල් 2000 ඉඳලා රුපියල් 5004 දක්වා තියෙනවා. හරි. දැන් අපි ගමු අපි ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරා. අපිට රුපියල් 3000ක් විතර තියෙනවා. සිග්නල් ප්‍රශ්නයක් ඇදුවා. එතනත් ඔයා රුපියල් 2000ක් තියෙනවා කියන්නකෝ. මීට වැඩි. ඔයාගේ ලාභේ මීට වැඩි වෙන අවස්ථා තියෙනවා ගොඩක්ම. හරි. මම මේ අඩුම ගණන් වලින් කියන්නේ. චාර්ජින් ප්‍රශ්නයක් හදනවා. එතනත් ඔයාට ඔන්න රුපියල් 3000ක් විතර තියෙනවා. 2000ක් විතර තියෙනවා. සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් එනවා. ඔන්න ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරලා ඔන්න ඔයාට රුපියල් 3000ක් වගේ තියෙනවා. දැන් ඔයාට මේ ෆෝන් මෙතන හතරක් රිපෙයාර් කරලා ඔයාට මෙතන රුපියල් 10000ක් තියෙනවා. ඔයා මෙතන ෆෝන් හතරක් රිපෙයාර් කරලා ඔයාට රුපියල් 10000ක් තියෙනවා. හරිද? දැන් ඔයා ෂොප් එකක් කරන කෙනෙක් නෙමෙයි. ඔයාට මේ හම්බෙන ෆෝන් ටික ඔයාට මේ ඔයා වැඩ කරන අතරතුර මේ හම්බෙන ෆෝන් ටික තමයි ඔයා රිපෙයාර් කරන්නේ. දැන් ඔයාට මේ ෆෝන් හතරක් හදලා මෙතන රුපියල් 10000ක් තියෙනකොට ඔයාට මේක අමතර ආදායමක් නේ. ඒතර ඔයාට මේක ලොකු මුදලක්. ඔයාගේ වියදම් ටික කවර් කරගන්න මේක ඔයාට ලොකු මුදලක්. ඉතින් හිතන්නවා මුලින් පටන් ගන්නකොට මේ සාමාන්‍ය ෆෝන් ප්‍රමාණයක් මේ විදිහට ආවා. ඔයා වැඩ ටික හදාගෙන යනකොට වැඩ ටික ඉස්සරහට හදාගෙන යනකොට ඔයාට මාසෙට ෆෝන් 7ක් 8ක් ආවොත් 10ක් ආවොත් හදන්න ඔයාට කීයක් එනවද? අන්න ඒ වගේ ඔයා එතනින් පටන් ගන්න. හරි එතනින් පටන් ගන්න. ඔයා වාගේ ජොබ් එක කරන ගමන් ඔයාට ඔය හම්බෙන ෆෝන් ටික එමීට එකින් එක රිපෙයාර් කරගෙන යන්න. ඒතකොට කාලයක් යනකොට ඔයා දැන් මේක ඔන්න ෆෝන් ටික වාට හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරනවා. ඔයා කාලයක් යනකොට දැන් ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලි. දැන් ඔයාට යන්න ඕන මාර්ගය පැහැදිලි. ඉතින් අන්න එහෙම ඔයා ගිහිල්ලා ඔයා කාලයක් යද්දී අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් ෂොප් එකට යනවා. අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් ෂොප් එකට යන්න පුළුවන්. මොකද දැන් ඔයා සබ්ජෙක්ට් එක දන්නවා. සම්පූර්ණ දන්නවා. රිපෙයාර් එකක් ආවම කරගන්න දන්නවා. අනිවාර්යෙන් එහෙම අපේ ෂොප් වලට ගිහුවා අය ඉන්නවා ගොඩක්ම. ඉතින් ඔයාගේ ජොබ් එක කරනවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ෂොප් එක පටන් අරගෙන තව කෙනෙක් දාලා තවත් රිපෙයාර් කරන කෙනෙක් දාලා අර මූලිකම එන දේවල් ටික තියෙනවානේ. එදා දවසේදී අන්න ඒ ටික රිපෙයාර් කරන්න තව කෙනෙක් ගන්න පුළුවන් ඔයාට. අරගෙන අර එදා දවසේ එන වැඩ ටික අරගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් ජොබ් එක කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අර ෂොප් එකට ආපු ෆෝන් ටික රිපෙයාර් කරන්න. ඉතින් ඒ ටික රිපෙයාර් කරගත්තොත් ඔයාට පැහැදිලි ඔයාට කොච්චර මුදලක් මාසෙට හොයාගන්න පුළුවන්ද කියන එක. මොකද අපි එහෙම කරන අය ගොඩක් ඉන්නවා. ජොබ් එක කරනවා, ෂොප් එක පටන් අරන් තිනවා, ෂොප් එක කරගෙන යනවා. එයා ගෙදර ඇවිල්ලා අර ෂොප් එකට ආව ෆෝන් ටික එදා දවසේ හදනවා. හදලා එයා ඒකේ මුදල ෂොප් එකේ වැඩ ටික ගන්නට කරගෙන යනවා. ඉතින් අර වැදගත් වෙන්නේ කොහෙන් හරි දෙයක් පටන් ගන්න එක. කොහෙන් හරි ඕනම දෙයක්. මේක විතරක් නෙවෙයි ඔයාට පුළුවන් ඕනම දෙයක් කොතනින් හරි පටන් ගන්න ඉස්සෙල්ලාම. ඉතින් ගොඩක් අය අපි කරන්නේ නැත්තේ ඒකනේ. ගොඩක් අය කරන්නේ හිතන එක විතරයි පටන් ගන්නෑ. ඉතින් කවදාකවත් අපිට එතනින් ඉස්සරහට යන්න බෑ. අපි එතරම් තමයි පටන් ගන්නෙ නෑ. පටන් ගත්තොත් දෙයක් අපිට ඒකේ ඉස්සරහට යන්න පුළුවන්. පටන් ගන්න, එතනින් පටන් ගන්න. ඔයාලට මේක ඉස්සරහට වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ෆුල් ටයිම් කරනකොට ඉතින් අපි ෂොප් එකක් කරනවා කියලා කියන්නේ අපි වැඩ ටික හදාගත්තට පස්සේ අපිට අනිවාර්යෙන් ෆෝන් 2 3 4 6 7 එනවනේ හදන්න. ඉතින් අපිට මාසෙට යම් ෆෝන් ප්‍රමාණයක් මේ විදිහට අපි රිපෙයාර් කරගත්තොත් අපිට කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද? ඉතින් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද ඒ නිසාම තමයි ඔය ඇඩ් දාලා තියෙන්නේ. ඔය ඉන්ටර්නෙට් එක බලන්න ඇඩ් දාලා තියෙන්නේ. මෙන්න මේ ෆෝන් ෂොප් එකට වැඩට කෙනෙක් අවශ්‍යයි. රිපෙයාර් ටෙක්නීෂියන් කෙනෙක් අවශ්‍යයි. ඒතර ෂොප් එකේදී මට මෙන්න මේ ලක්ෂයක් දෙන්න පුළුවන්, දෙකක් දෙන්න පුළුවන්, තුනක් දෙන්න පුළුවන් කියලා ඕන තරම් ඇඩ් දාලා තියෙනවා. ඔයා බලන්න ඉන්ටර්නෙට් එකේ. දාලා තියෙනවා. ඉතින් එහෙම දාන්නේ
එයා දන්නවනේ ෂොප් එක කරන කෙනා දන්නවනේ මෙච්චර කොච්චර ෆෝන් එනවද කියලා මේකට හදන්න. ඉතින් ඔය ටික රිපෙයාර් කරගත්තම ඔයාට පුළුවන් දෙයක් කරගන්න. හරි? ඔයාගේ අරමුණත් එක්ක ඔයා ඉස්සරහට යන්න. හරි. කෝස් එකයි පටන් ගන්නවා හෙට. දැන් මේ සතියේම අපේ බඳවා ගැනීම තිබුණා. සිකුරාදා ඉඳලම ගිය සිකුරාදා ඉඳලම බඳවා ගැනීම තිබුණා. එතකොට අපි හෙට ක්ලාස් එක පටන් ගන්නවා. හෙට රෑ 8ට ක්ලාස් එක පටන් ගන්නවා. 8 ඉඳලා 10 වෙනකම් ක්ලාස් එක තියෙනවා. හරි? රෑට විතරයි ක්ලාස් එක තියෙන්නේ. 8 ඉඳලා 10 වෙනකම්. හෙට රෑ 8ට පටන් ගත්තාන් පස්සේ 8 ඉඳලා 10 වෙනකම් ක්ලාස් එක තියෙනවා. කෝස් එකේ හැමදාම රෙකෝඩින් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට ලයිව් ක්ලාස් එකක් මගේ හැරුණත් රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි? රෙකෝඩින් එක හැමදාම හම්බ වෙනවා. අපි ලයිව් ක්ලාස් එකෙන් පස්සේ රෙකෝඩින් එක ඔයාලට එවනවා. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒතර ඔයා ළඟ තියාගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කෝස් එකේ තොර මාස දෙකක් තියෙනවා. සතියට එක දවසයි කෝස් එක මාස දෙකක් තියෙනවා. එතකොට ඒක කෝස් එක යන විදිය යනවා මාස දෙකමාරක් වෙන්නත් පුළුවන්. සම්පූර්ණ ඔයාලට උගන්වන්න අවශ්‍ය ටික සම්පූර්ණ උගන්වලා තමයි ක්ලාස් එක ඉවර කරන්නේ. ඊළඟ කෝස් එක අවසානයේදී සහතිකයක් හම්බ වෙනවා. ඒ සහතිකය අපි ඔයාලට ගෙදරට ලැබෙන්න සලස්වනවා. කෝස් එක අවසානයේදී සහතිකයක් හම්බ වෙනවා. හරි? ඒතර ඒක හරහා කවදා හරි ඔයාලට පුළුවන් ඔයා ෆෝන් ෂොප් එකක් පටන් ගන්නකොට ඒක හරහා ඒක ලියාපදිංචි කරගන්න පුළුවන්. ඒතර විශේෂම දේ තමයි මේ කෝස් එකේ මුලින්ම මං කිව්වා අනික් කෝසස් එක ගනිද්දී මේ කෝස් එකේ ඔයගොල්ලන්ගෙන් අය කරන්නේ බොහොම පොඩි මුදලක්. ඒතර මාස දෙකටම සම්පූර්ණ අය කරන්නේ රුපියල් 5000ක් විතරයි. ඒ කියන්නේ ඔයා වෙනත් තැනක සාමාන්‍ය රුපියල් 50000ක් 60000ක් 70000ක් විතර දීලා ඉගෙන ගන්න දේවල් ටික මේ 5000ට වඩා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ක්ලාස් එකේ පැත්තෙන් උපරිම සාධාරණයක් ඔයාලට කරලා තියෙනවා. ඒතර මීට වඩා ලොකු දැනුමක් ඔයාලට හම්බ වෙනවා. මේ 5000ට වඩා ලොකු දැනුමක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ 5000 කියන්නේ කෝස් එක ඔයා ඉගෙන ගන්නකොට ඔයා ෆෝන් එක software එකක් දැම්මත් ඔයාලට රුපියල් 3000ක් තියෙනවා. ඔයා ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරත් ඒත් ඔයාලට රුපියල් 3000ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට ෆෝන් දෙක තුනක් හදනකොට ඔයාගේ මුදල ඔයාලට ඇවිල්ලා ඉවරයි. ඉතින් මේ වගේ ඔයාලට මේ වගේ සබ්ජෙක්ට් එකක් කොටින්ම ඔයාලට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ මේ වගේ මුදලකට. කවුරුත් උගන්වන්නෙත් නැහැ. ඉතින් අපේ ක්ලාස් එකේ විතරයි අපි මේ ගානකට ක්ලාස් එක උගන්වන්නේ. ඉතින් ගොඩක් අය ලොකු මුදලක් අය කරනවා. ඉතින් ක්ලාස් එක පැත්තෙන් අර හැමෝටම දෙයක් කරගන්න ඕන නිසා තමයි ගොඩක් අයට ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි ක්ලාස් එක පැත්තෙන් ඔයාලට උපරිම සාධාරණයක් කරලා තියෙන්නේ. සම්පූර්ණම මාස දෙකටම අය කරන්න රුපියල් 5000ක් විතරයි. ඒතරාට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස දෙකටම ඔයා එකවර ගෙවන 5000 ගෙවලා. ඒතර එතනින් පස්සේ ඔයාලට ගෙවීමක් කරන්න නැහැ. මාස දෙකටම එකවර ගෙවන 5000 ගෙවලා ඔයාලට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකම ඔයාලට තව දෙයක් ඒකදී හම්බ වෙනවා. දැන් අපේ iPhone unlock course එක තියෙනවා. ඒක වෙනම මේ පැකේජ් එක 3500ක් වෙනවා. අපේ කලින්ම කණ්ඩායම් වලට මේක හම්බුනේ නැහැ. ඒගොල්ලන්ට මේක වෙනම තමයි ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ගේ සම්පූර්ණ වාරික 5000 ගෙවුවට පස්සේ software කරන දවස්වලදී ඕගොල්ලන්ට මේ iPhone unlock course එකත් නොමිලේ හම්බ වෙනවා. ඒතර ඒක නොමිලේ හම්බෙන්නේ එකවර මාස දෙකටම 5000 ගෙවලා සම්බන්ධ වෙනකොට ඒක නොමිලේ හම්බ වෙනවා. ඒතර ඔයාලට හෙට ක්ලාස් එකට රුපියල් 1000ක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ 1000ක් ගෙවුවොත් හෙට ක්ලාස් එකට ඔයා 1000ක් ගෙවලා සම්බන්ධ වෙනවා නම් එතකොට ඔයාලට මාස දෙකට වාරික 8ක් වැඩෙනවා. එතකොට ඔයා 1000 ගාණ ගෙවනවා නම් සම්පූර්ණ මුදල 8000ක් වෙනවා. ඒ කියන්නේ 1000 ගාණ ගෙවන්න පුළුවන් හැම සතියෙම. එතකොට සම්පූර්ණ මුදල මාස දෙකට 8000ක් වෙනවා. ඉතින් ඔයා 8000ක් ගෙවන්න අවශ්‍ය නැහැ. මාස දෙකටම ඔයා එකවර ගෙවන 5000 ගෙවුවට පස්සේ ඔයාට එතනින් එහා කෝස් එකේදී වෙන කිසිම මුදලක් ඔයාට ගෙවන්න නැහැ. මේ 5000 ගෙවනකොට ඔයාට iPhone unlock course එකත් නොමිලේ හම්බ වෙනවා. හරි මෙතන account numbers හතරක් තියෙනවා. ඔයා මේ හතරෙන් එකකට payment කරලා හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයා මේකේ screenshot එකක් දාගන්න. එතකොට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ මේ account numbers හතරෙන් එකකට payment කරලා මේ නම්බරයට අපිට WhatsApp කරන්න. 077යි 25යි 02යි 596. මේ නම්බරයට WhatsApp කරාම හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන link එක ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලාස් එකේ ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එකේ ඔයාලට print එකක් දාගන්න පුළුවන්. අපි ඒක PDF ෆයිල් එකක් විදිහට ඔයාලට දෙනවා. ඒතර හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට ඔයාලට පුළුවන් ඒකේ print එකක් දාගන්න. හරි. අපි ටියුට් එකේ PDF ෆයිල් එක ඔයාලට දෙනවා.
එහෙනම් ඔයාට පුළුවන් හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. අද ඉඳලා ඔයාට පේමන්ට් කරන්න පුළුවන්. ඔයා එතකොට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න පුළුවන්. අ, එහෙම නැත්නම් ඔයා හෙට බැංක් එකෙන් දානවා වෙන්න පුළුවන්. එහෙනම් ඒකේ ස්ලිප් එක, ස්ක්‍රීන්ෂොට් එකක්, PDF ෆයිල් එක මේ නම්බරයට WhatsApp කරන්න. WhatsApp කරාම ඔයාට හෙට ක්ලාස් එකේ link එකයි PDF ෆයිල් එකයි දාන්න පුළුවන්. හරි. right. එතකොට අපි අද දෙයක් ඉගෙන ගත්තොත් තමයි අපිට ඒක හෙට මුදල් විදියට එන්නේ. එහෙනම් ඔයා අද දෙයක් ඉගෙන ගන්න, හරියට අද දෙයක් ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය හරියට හදාගන්න. හරි. right. එහෙනම් ඔයාට පුළුවන් හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පේමන්ට් කරලා. හරි. right. ඒතර මොනවා හරි දෙයක් අහන්න තිබුණොත් ඔයාට හෙට උදේ මේ නම්බරයට කෝල් එකක් ගන්න පුළුවන්. ඒතර ක්ලාස් එක ගැන දැනගන්න මම තව පොඩි දෙයක් ඔයාලට පෙන්නන්නම්. ඒතර හෙට ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ මයික් ඔන් කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් අහන්න, කතා කරන්න ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ පුළුවන්. හරි. right. හරි. ඒතර ක්ලාස් එක ගැන තව පොඩි දෙයක් දැනගන්න මම පෙන්නන්නම්. ඒ කියන්නේ අපි ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඉවර වෙච්ච අය ක්ලාස් එක ඉවර වුණාට පස්සේ මොකද්ද කියන්නේ කියන එක මම අපේ Zoom එකේ රෙකෝඩින් වලට යනවා. මේ බැච් එක තමයි අපි අන්තිමට ඉවර වෙච්ච බැච් එක. දැනට ආයේ ළඟදී තමයි කණ්ඩායමක් ඉවර වෙන්නේ. ඊට පස්සේ පටන් ගත්ත කණ්ඩායම. හරි. එන්කේ මම රෙකෝඩින් එක දාන්නම්. මේක පැය 2යි විනාඩි 25ක් තියෙනවා කෝස් විතරයි. ක්ලාස් අපි එක. හાર્ඩ් රීසෙට් කරනවා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් software දාන්න ඕන. ඔන්න රීස්ටාර්ට් වෙනවාට පේනවා. මේ ඕන එක රීස්ටාර්ට් මේකේ ක්ලාස් පුළුවන්. එක. මේ chipset අනෝ මේක. අද මොඩල් නම්බරේ මොකක්ද කියන එක. හරි. එතකොට මම මේකේ අන්තිම ටික ගන්නම්. ක්ලාස් එක රෙකෝඩින් එක. මේකෙත් ඔයාලට දෙන්න. එතකොට අර අලුත් බෑජ් එක software ඔව්. ඇත්තටම මේ දෙයක් කියන්න තියෙනවා රුපියල් 5000ට මේ කෝස් එක අපිට කරන් ඉවරුනේ සර්. ඔව්. 5000 කිව්වට අපිට ලොකු ගානක ඒ කෝස් එක වටිනවා. ඒ කියන්නේ අපි 20000ක 30000ක කෝස් එකක් අපි ගිහින් කරාටත් වැඩිය මේ වටිනාකමක් තියෙනවා සර්. මේ කෝස් ඔව්. එක. ඒ කියන්නේ සර් කියලා දෙන්නේ සර් A to Z අර එමීට පැහැදිලි කරලා දෙනවා සර්. ඒ කියන්නේ ඔව්. මේ මග ඇරෙන්නේ නැහැ නේ සර්. එතකොට අපිටත් ලේසි ඒක මේ දැන් වීඩියෝ බල අපිට අවශ්‍ය ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ලේසි සර්. ඇත්තටම ඔව් දැන් අද නේද? software එකත් සර් දැන් අද පැය දෙකක් ඇතුළත මේ හොඳට අපිට ඒක මේ කියන්නේ හොඳ මතකයක තියෙන විදිහට මුලින් ඉඳන් අදට අපිට ඒක කියලා දුන්නානේ. ඒවා ඔව්. සාමාන්‍ය වෙන කෝස් වල සර් මෙහෙන් තමයි කියලා දෙන්නේ. එතකොට අපිට පැනික් වෙනවා සර්. එතකොට අපි දන්නේ නැහැනේ මේක අර දන්නේම නැති ඔව්. කෙනෙක්ට අමාරුයි සර් කරගන්න. ඔව්. ඔව්. එහෙම එකක් ඉතින් තියෙනවා. සර් මුලින් ඉඳන් අපිට හොඳටම ඒ කියන්නේ හොඳටම මේ රුපියල් 5000 නෙමෙයි රුපියල් 50000ක විතර වටිනාකමක් දුන්නා සර් අපිට. ඒක කොහොමද? ඇත්තටම ගොඩක් thank you සර්. මේ රටත් සර්ගේ කාර්යමණ්ඩලට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දෙයක් ලබා දුන්නට. රුපියල් 5000. අපි සර් thank you. අනිවාර්යෙන්ම මේ 3900 ඒකත් ගෙන්න ගන්නවා සර්. මෙසේජ් ආ එකක් දාන්න සර්. ඒක පෙන් එක විතරනේ හම්බෙන්නේ සර් නේ. පෙන් ඩ්‍රයිව් එකක් හම්බෙන්නේ. ඒකේ තියෙන්නේ ඔව්. හරි හරි. thank you එහෙනම් ගොඩක් thank you සර්. ගොඩක් පිං. සර් ඉතින් සුබ Sir, අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා සර්. thank you සර්. thank you. හරි. sir, good evening. good evening. අර කලින් එක්කෙනා කියපු දේ ඒක ඇත්ත සර්. ඇත්තටම සර් කෝස් එක හොඳට කළා. මේ ගොඩක් පැහැදිලි සර්. ගොඩක් පැහැදිලි. මේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වීඩියෝස් ඔක්කොම දෙන නිසා තවත් වටිනවා. ඉතින් සර් මමත් අර මේ අර 3900 මේ පෙන් ඩ්‍රයිව් එක ගෙන්න ගත්තා මම. හරි. ඉතින් කියන්න අවශ්‍ය වෙන මේක කියන්න අවශ්‍ය වෙන්නේ ක්ලාස් එකේ කරන්න අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ මුලින් ඉඳලා කරනවා. ඉතින් අපි ඒගොල්ලන්ට මම කිව්වා ඔයගොල්ලන්ට අර 3500 පැකේජ් එකත් ඔයගොල්ලන්ට නොමිලේ හම්බෙනවා. දැන් අපි ඒගොල්ලන්ගේ බැච් එකේ ඒගොල්ලන් හම්බුන්නේ නැහැ ඒක. මම කිව්වා ඔයගොල්ලන්ට කලින් බැච් එක දුන්නේ නැහැ. ඉතින් 5000 ගෙවුවට පස්සේ ඔයගොල්ලන්ට ඒකත් නොමිලේ හම්බෙනවා. හරි. right. එතකොට එහෙනම් ඔයාලට පුළුවන් හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. අද ඉඳලා ඔයාලට පේමන්ට් කරන්න පුළුවන්. පේමන්ට් එක කරලා
ඔයා මේ නම්බරයට WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ හෙට ක්ලාස් එකේ link එකයි PDF ෆයිල් එකයි ටියුට් එකේ ගන්න පුළුවන්. හරි? right. මොන හරි දෙයක් තියෙනවා නම් ඔයා හෙට උදේ මේ නම්බරයට කතා කරන්න. හෙට උදේ කෝල් එකක් ගන්න. ඒතර මාත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. හරි. දැන් අපේ 8ට ක්ලාස් එකක් දාලා තියෙනවා. අපේ කලින් බැච් එකක් 8යි 4යි වෙලාව. ඒගොල්ලන් බලන් ඉන්නවා. ඒ හින්දා දැන් මම නතර කරනවා ක්ලාස් එක. හෙට පටන් ගත්තට පස්සේ හෙට 8 ඉඳලා 10 වෙනකන් ක්ලාස් එක තියෙනවා. හරි? right. එහෙනම් thank you අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට අපි නැවත හෙට ක්ලාස් එකේදී හම්බෙමු. හරි. thank you ඔක්කොටම.